වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය අපරාධකරුවන් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල අද සවස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරේ මෙම සිදුවීම හරහා රටේ මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි. අද පෙරවරුවේ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ලක් වුණා. වැලිගම සභාපතිවරයා මහජන නියෝජිතයෙක් වුණත් පාතාල අපරාධකරුවෙක් යනුවෙන් ඇමති විජේපාල හිදී සඳහන් කළේය. ඝාතනයට ලක් වූ සභාපතිවරයාට එරෙහිව නඩු 6ක් විවිධ අධිකරණවල මාතර, කුරුණෑගල, ගාල්ල ඇතුළුව පවතින බවත් සිරදඬුවම් ලබා අත්හිට වූ සිරදඬුවම් මත කටයුතු කරමින් සිටි බවත් ඔහු පාතාල ක්‍රියාකරම් වලට සම්බන්ධවත් ඇමතිවරයා ප්‍රකාශ කළේ. ඉන්දුනීසියාවේ සිට මෙරට රැගෙන අපරාධකරුවන්ගේ ප්‍රකාශ හරහා මෙම සභාපතිවරයා සතුව අවියාවුද තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවටද හෙතෙම පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් බවට ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බවටද ඇමතිවරයා සඳහන් කළේය. ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් සතුව ආයුධ තිබෙන අතර ඔවුන් අතර ගැටුම් පැවතීම නිසා මෙලෙස ඝාතනයන් සිදු වී ඇති බවය. මෙය ඒ අපරාධකරුවන් අතර ආරවුලක් බවත්ය. පාතාලය හෝ වෙනත් අයෙකු මිය යාම අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක් තිබෙන්නේ. නමුත් මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරුණත් ඝාතනය අනුමත කරන්නේ නැහැ. යනුවෙන් ප්‍රකාශ කර අමාත්‍යවරයා පාතාලයේ කෙනෙක් යම් දේශපාලන පක්ෂයක් සමග කටයුතු කරන්නේ නම් ඔහු පාතාල ක්‍රියාකාරිකයෙක් බවට ගණනයට වැටෙන බවද සඳහන් කළේ. මහජන නියෝජිතයෙක් ලෙස පත් කරන පුද්ගලයෙක් සමාජයේ නීතිගරුකව කටයුතු කරන්නේ නම් මෙවැනි දේ සිදුවන්නේ නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරේ. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.